ඔබ ආදරයෙන් රෝස්ගේ පන්හිඳ වෙත පිළිගනිමි. මෙවැනි කතාවන් කියවීම සඳහා මෙම චැනලය සබස්ක්‍රයිබ් කර තබා ගන්න. වීඩියෝවක් පළ කළ සරින් දැන ගැනීමට බෙල් අයිකන් එකද සක්‍රිය කරගන්න. එහෙනම් අද කතාවට යමු. ඔබ මගේ වේනම් කතාවේ පළවෙනි දිගහැරීමයි මේ. නිහංසා, තමුන් මොකද මෙතන කරන්නේ? ඔයා මොකද්ද මෙතන කරන්නේ? මන් මේ ටේබල් එක බුක් කරලා තියෙන්නේ. මොකක් කිව්වා? මේ ටේබල් නම්බර් 19ක මගේ ෆියාන්සි එක්ක කතා කරන්න අක්කි තමයි බුක් කරේ. ඔයා මොකද මෙතන? කියනවා. ඔයාද එතකොට අපේ අම්මිල බලපු මනමාලි? ෂික්. අම්මා කැමැත්තට මාත් ඉඩ දුන්නනේ. මොකක්? ඒ කියන්නේ ඔයාද මිනෝලි ගාමන්ස් වල ඕන? ඔව්. ඇයි තමුන්ට රිදෙනවද? නෑ. එහෙම නෑ. ඔයා ඇත්තටම හොඳ තැනක ඉන්න එක ගැන මට හරි සතුටුයි. තමන්ගේ මොනව නැතත් බොරුව නම් මෙහෙම්ම තියෙන කිසි වෙනසක් නෑ ඕයි. දැන් මොකෝ කරන්නේ මේකට? මට ඇත්තටම තමුන් එක්ක ජීවත් වෙන්න බෑ මොනම හේතුවකටවත්. මටත් එහෙම තමයි. මගේ කටින් ඒ වචනේම පිට වුණාට මගේ හිත විතරයි දන්නේ. මං කොච්චර සතුටින්ද කියලා. ඔයාට මාව බැරි කරන්න බෑ වගේ වුණාට ඔයාට මාව බඳින්න වෙනවා මහත්තයෝ. ෂික් මොන කර්මයක්ද මේක? දැන් මම පරක්කු වැඩි කොහොමද? තමුසේ බැඳලා බැඳ බෙරේ ගහන්න තමයි වෙන්නේ මට. ඔයාට ඕනේ නම් මේක නවත්තන්න විදිහකට නවත්තලා දාන්න. ඒත් මේකෙදි මට මුකුත් කරන්න විදිහක් නෑ. I'm really sorry අනුහස්. හරි. මං තමුන් ගැන බලා ගන්නම්කෝ. තමුන් යනවා. සද්දෙකට පසු. චූටි ඔක්කොම ලෑස්ති කරගත්තද? හෙට උදෙන්ම යන්න ඕනේ සැලූන් එකට. ඒ නිසා දැන්ම නිදාගන්න. සැලූන් එකේ අක්කා කිව්වා වගේ. හරි අක්කේ දැන් නිදා ගන්නවා. මේ චූටි මම නුඹෙන් දෙයක් අහන්න ඕනේ. ඇත්තම කියපන් මට. අනවශ්‍යම කලින් ඉඳන්ම දන්නෝ නේද? නෑ අක්කේ. ඇයි එහෙම අහන්නේ? කවුරු හරි මොකක් හරි කිව්වද? මට කවුරුත් මොකුත් කිව්වේ නම් නෑ. ඒ චූටි මොකෝ මේ බය වෙලා. මොකක් හරි දෙයක් මගෙන් හංගනවද? නැත්නම් ඔයා අනහස්ව දන්නවද කලින්ම? නෑ අක්කි මම බය වෙලා නෑ. මේ පොඩ්ඩක් හෙට වෙඩින් එක නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. අනේ මන්ද අක්කිට මොකක් හරි තේරිලාවද්ද? අනේ මං කොහොමද කියන්නේ? කාලයක් අනහස් මගෙන් වෙලා හිටියයි කියලා. අක්කි මොනවනම් හිතයිද මං ගැන? එහෙනම් හරි චූටි දැන් නිදා ගන්න. උදෙන්ම නැගිටින්න ඕනේ. අක්කා ආදරෙන් මගේ නැලට සිපුමත් තියලා යන්න ගියා. ඒත් මගේ හිතට පරණ මතකයන් හා ප්‍රශ්නාර්ථයන්ද ඉතිරි කරලයි. හෙට ඉඳන් මං අලුත් ජීවිතයක් අනහස් එක පටන් ගන්න හැදුවට අතීතය කොයි විදියට මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරාවිද කියන්න දන්නේ නැහැ. අනහස් ඔක්කොම අමතක කරලා මාත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගනීවිද? නැත්නම් මෙයා මට වෛර කරාවිද? අනේ එහෙමනම් කරන්න එපා අනහස්. මම වෙච්ච හැමදේම ඔයාලට තේරුම් කරන්නම්. ඒත් මට ඒකට කාලයක් ඕනේ. දෝනි ඉක්මන නැගිටින්න ළමයෝ. මොකද්ද මේ? අද ඔයාගේ දවසනේ. තාම නිදි. මොකද මේ ඉක්මන නැගිටින්න ළමයෝ. නැගිටිනවා අම්මා. තව විනාඩි 5ක් දෙන්න. මොකද්ද ළමයෝ මේ කියන්නේ? අද ඔයා කසාදෙ මිසක් ඉස්කෝලේ යන්න නැගිටින්නේ නෑ මං. චූටි මොකද්ද මේ? අදත් අම්මව කෑ ගස්සන්න තිබ්බද? ලොකු බලන්න මේ ළමයා අදත් මේ තරම් නිදා ගන්නවා නම් හෙට ඉඳන් මේ ළමයා කොහොමද අර ළමයාගේ ගෙදර ගිහින් හොඳ ලේලියෙක් වගේ ජීවත් වෙන්නේ? තාම ඉස්කෝලේ යන පොඩි එකෙක් වගේ. ලොකු මට බයයි වගේ. කතා අහන්න වෙයි කියලා. අපි ඉක්මන් වුණාද ලොකු? පිස්සුද අම්මා මේ චූටි නැගිටිනවා දැන්. හරි අම්මෝ මං ඔයාලව දාලා යන දවස්වලත් මට ටික වෙලාවක් මගේ ඇඳත් එක්ක කාලේ ගෙවන්න බැරිද? ගුටි කන්න නැතුව නාලයෙන් ඉක්මනට. හරි යනෝ. අම්මෝ මොකද්ද චූටියක් තියාගෙන කතා කරන්නේ? අද එයා කොහොමද මේ වචන අහන් හිත හදන් යන්නේ? ඔයාම දන්නවා චූටි ගැන. එයා කොච්චර වක්කීම වැඩ කරනවද කියලා. මං අම්මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ චූටි හුරතල් වෙන්න විදිය මිසක් එයා නිසා කවදාවත් ඔයාට නරක නමක් එන්න තියෙන එකක් නෑ අම්මා චූටි. අම්මෝ මං ගැන එච්චර විශ්වාසයි නම් ඒ ඇති මට. මං කවදාත් ඒ විශ්වාසෙ විඳින වැඩ කරන්නේ නෑ අම්මී. අනේ මගේ රත්තරන් යන තැනක නම රැකගෙන හොඳින් ජීවත් වුණොත් ඇති මේ අම්මට නිවන් දකින්න. අනේ අම්මා මොකද්ද මේ කියන කතා? නවත්ත ගන්න. හරි දැන් දෙන්නා මාව දාලා තුරුළු වෙලා හිටිය ඇති. ලෑස්ති වෙන්න ගිහින් ඉක්මනට. අම්මෝ තියෙන පැහැදිලි ඉරිසියාව. මේ චූටි ගිහින් ලෑස්ති වෙනවා වගේ මොකුත් නා. යනවා. පුතා නැගිට්ටද?
"ඔව්ව මම නැගිට්ටා. ඉන්න ඇඳුමක් දාන් එන්නම්. පුතා මට පුතා එක්ක ටිකක් කතා කරන්න ඕනේ." "ඕ කියන්න අම්මා." අනුහස්ට තේරුණා අම්මා මොකක් හරි වැදගත් දෙයක් ගැනයි කතා කරන්න එන්නේ කියලා. ඒ නිසාම අනුහස් ඉක්මනට කමිසෙත් දාන් කාමරෙන් එළියට ගියා. "කියන්න අම්මා." "පුතා මේකයි. මම පුතාගෙන් අහන්නේවත් නැතුව මේ කසාදෙ ලෑස්ති කරේ. ඒකට හේතුවක් තියෙනවා පුතේ." අනුහස් නිහඬවම අම්මට කතාව කියන්න යන්න ඉඩ දුන්නා. "ඔයා බඳින්න යන්නේ මගේ හොඳම යාළුවගේ දුවව. එයා හරි හොඳ ලස්සන වගේම උගත් කෙල්ලෙක්. ඒ කෙල්ල ගියෙත් ඔයා ගියපු සරසවියටම තමා පුතා. මං ඒක නොදන්නවා නම් නිහංසව යුනේ එකේ දැක්කේ නැත්තම් අද මට අලුත් ජීවිතයක් ලස්සනට පටන් ගන්න තිබ්බා. අම්මි දන්නවනම් එයා මාව රැවට්ටුවා කියලා මගේ හොඳම යාළුවා. ඔයාගේම පුතා කියලා ඔයා කියන අසංකෙක් එකතු වෙලා කියලා. අම්මි දන්නවනම් අම්මි පපුව පැල්ල මැල්ල යයි. මං කවදාවත් ඒ දුක ඔයාට දෙන්නේ නෑ අම්මි. අන්න ඒ නිසයි අද මං නිහංසව බඳින්න යන්නේ. මේ ජීවිතේ මං මේ සතුට වෙනුවෙන් මං ආදරේ කසාදේ. ජීවිතේ කියන දෙකම අම්මි වෙනුවෙන් අත්හරිනවා. මොකද මං නිහංස දුන්නු ගින්න දරා ගන්න බැරි තරම් අම්මි. ඒකෙන් මට වෙන කෙනෙක් ගැන හිතන්නවත් නොහිතෙන තරම්. ඒත් අද එයාවම බඳිනවා අම්මිගේ සතුට වෙනුවෙන්. මං දන්නේ නෑ අම්මි. ඉතින් කියන්නකෝ. ඉතින් පුතා ඒ කෙල්ල හරි සිරියාවන්තයි. ඒ කෙල්ලගේ වැරදි තිබ්බත් ඉක්මනට කේන්ති අරන් බනින්න එහෙම යන්න එපා මණික. එයාට ආදරෙන් ඉන්න. ඔයා ඔයාගේ අම්මිව බලාගන්න විදිහට ඒ කෙල්ලවත් බලාගන්න. එයා අද ඉඳන් පුතාගේ වගකීමක්. ඒක හරියට පුතා කරાવી කියලා මං හිතනවා. බය වෙන්න එපා අම්මි. මං එයාව හොඳින් බලාගන්නම්. මට ඒ වචන හොඳටම ඇති පුතා. තව දෙයක් පුතා. ඒ කෙල්ල තාත්තා කෙනෙක් වගේ බලාගන්න. ඒ අහිංසකයාගේ තාත්තා නැති වෙච්ච දවස් ඉඳන් හුල්ලනවා. මොකක්? එයාගේ තාත්තා නැති වෙලාද? "ඕ පුතා. එයාට ඉන්නේ දැන් අම්මී අක්කගේ පවුලයි විතරයි. දැන් අද ඉඳන් එයා අපේ පවුලේ සමාජිකාවක්. ඒ නිසා එයාව ආදරෙන් අපි බලාගන්න ඕනේ. තේරුණාද?" "හරි අම්මි. ඒ කියන්නේ කොහොමද එහෙම වුනේ? අංකල් කොහොමද නැති වෙලා තියෙන්නේ? මොකක් හරි වෙලාද?" "ඒක නම් හරියට මමවත් දන්නේ නෑ පුතා. මං අහලා නිහංසගේ අම්මව අඬවන්න කැමති නැති නිසාම අහන්න ගියේ නෑ." හරි දැන් පුතාට මට කියන්න ඕන ඔක්කොම මං කිව්වා. මෙතනින් එහාට පුතාට බාරයි. දැන් ගිහින් ඉක්මනට ලෑස්ති වෙන්න එන්න. අර ඒ දරුවා බලන් ඇති. හා ඉන්නම්. අනේ චූටි බලන්නකෝ ඔයාගේ ලස්සන. ඔයා හරියට අර හින්දි නිලියක් ඉන්නේ අර හිරු ටීවී වල කියන්නේ සිහින කුමාරී කියලා. අන්න අර නිල් ඇස් තියෙන ළමයෙකුත් ඉන්නේ. අනික බැන්දේත් නළුවෙක්ව. මට මේ නම කඩට එන්නේ නෑනේ. ආලියා බාට් ගැනද කියන්නේ අක්කා ඔයා? මෙන්න මේකට එන්න මතක් වෙලා. මං ආවිත් කොහොමද මගේ කී කසාදෙට? අනේ මං වෙනුවෙන්මද ඇමරිකාවෙන් ආවේ. නැතුව සුදු මට මොකෝ මෙහෙ පවුලක් කියලා එකක් ඉන්නටයි. ඇයි බං එහෙම කියන්නේ? උඹම දන්නවනේ අපේ ගෙදර උන්ගේ හැටි. මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ උන් සල්ලි වල විතරයිනේ බං. හරි දැන් ඔය කතා ඇති. මේ නංගි චූටිත් එක්ක ඉන්න. මං අම්මිව කතා කරන් එන්නම් තැල්ල තියන්න. හරි අක්කි. මේ බං මං ලස්සනයිද? ඔබ කොහොමද ලස්සනයිනේ යකෝ ආය අහන්නත් දෙයක්ද? මේ සීරට කලින් මට කියපන් මේක කොහොමද උනේ කියලා. මොකද්ද බං? උඹේ මේ අනුස්ගේ කසාදේ. තීන්දුවනේ කොහොමද? උඹ මට හොරා ගේමක් ගෙනිච්චයි. තර පිස්සුද බං? උඹට නොකියන දෙයක් මගේ ජීවිතේ නෑනේ. මේකයි උනේ. තාත්ති නැතිනාට පස්සේ අපි ගොඩක් අමාරුවෙන් හිටියේ. අක්කි තමයි බලාගත්තේ. මාත් ලංකෙ තමයි ජොබ් එකකට ගියෙත්. තාත්ති ණය වගේක් අරන් තියනවා කලින්. ඒ ටික ගෙවන්න අම්මිගේ හොඳම යාළුවා ආයේෂා ආන්ටි ගාවෙන් සල්ලි අරන් තිබ්බා. එයා ආව දවසක් අපේ ගෙදර. ඒ ආපු දවසේ මාව දැකලා අම්මිගෙන් අහලා තියෙන්නේ එයාගේ පුතාට. එන්ගේජ්මන්ට් එකෙත් පස්සේ තමයි මම දැනගත්තේ මේ අනාස් කියලා. මොකද එන්ගේජ්මන්ට් එකටවත් එයා ආවේ නෑ බං. අනාස් එයාගේ අම්මා තමයි රින් එක දැම්මේ. පුතා වෙඩින් එකේදී දාන ඕනේ කිව්වා. පස්සේ අවුටින් එකක් ඇරේන්ජ් කරා අපේ අක්කි. ඒතකොට තමයි දැනගත්තේ අනාස් කියලා. එයත් දැනගත්තේ එදා තමයි. අම්මෝ උඹලා නම් ආත්මගත සහකාරද කොහෙද? ෆිල්ම් වල විතරයි ඕව උනේ. කමක් නෑ මටත් කියන්න පුළුවන් මගේ ජීවිතේත් දැන් ෆිල්ම් එකක් වගේ කියලා. අනේ මේ මගෙන් මොකුත් නා හිටපන්. මම බයෙන් ඉන්නේ අනහස් මේකට කැමති නෑ බං. ඒත් මං කැමති. ඒත් මං පෙන්න ගන්නෙත් නෑ. වගේ කැමති නෑ වගේ. ඒත් අනේ මන්ද බං ගොඩක් දේවල් මෙහෙම නොවෙන්න තිබ්බා. මං වැරදිද කියලා හිතනවා බං මට. පිස්සුද උඹට? හැමදේම උනේ වෙන්න තිබ්බ විදියට. අනිකේ වෙච්ච දේවල් වල උඹේ වැරදක් නෑනේ. ඔක්කොම අර මූසල නිසානේ උනේ. උඹ ඔක්කොම ඇත්ත කියපන් අනුහස්ට. උඹට පණ ඇරලානේ හිටියේ තේරුම් ගනීවි බං.
උඹ හිතනවද එයා මාව තේරුම් ගනීවි කියලා? නැතුව එහෙම වුණොත් කොච්චර හොඳයිද? අපි බලමුකෝ ඔක්කොම හොඳින් සිද්ධ වේවි. උඹ දැනටමත් ගොඩක් විඳෙව්වා. දැන් සතුටින් ඉන්න බලපන්. හැම වැරදි වැටහීමක්ම හරිගස්සගෙන ජීවිතේ අලුතින් පටන් ගනි. චූටි හරි නේද? අම්මා ඒවි. හරි අක්කා. අම්මට එන්න කියන්න කිව්වා. එයා ආවේ මං හෝල් එකේ වැඩ බලන්න ඔයා නෙතු එක්ක ඉන්න හරිද? මං ඇවිත් කතා කරන්න. හා අක්කි. ඇත්තටම අක්කි කියන්නේ මගේ දෙවැනි අම්මා වගේ. හැමදේම බල්ලා කරන්නේ එයා. තාත්ති නැතිවෙච්ච දවසේ ඉඳන් පවුලේ බර එයා කරේ තියන් අපිව බලාගත්තේ. මොකෝ උඹ මාව තියන් මනෝ ගහන්නේ? නෑ බං මොකුත් නැහැ. මොකෝ හනිමූන් එක ගැන හීන දකින්නවයි මේ කෙල්ල. පිස්සුද උඹට? තී මගෙන් ඇත්තමයි දැන් නම් අහගන්න හොඳේ. දෝනි ලෑස්තිද? ඔව් අම්මා. අනේ අද මගේ කෙල්ලගේ රැස්සන මගේ ඇස් වහම වදී වගේ. මේ දැන් දෙන්න මඩන්න හදන්න එපා. පස්සේ මෙයාගේ මේ මේකප් එක සවුත් වේවි. හොඳේ. මේකී කට කියලා අම්මා ආදරණීය ෂොට් එකක් තිබ්බ ඉතින් නෙතුගේ පිටට. හරි. දැන් තැල්ල මාල හත කොණ්ඩෙට ඉර හඳ ඔක්කොම ඉවරයි. චාරිත්‍රානුකූලව දැන් තියෙන්නේ මනමාලිය ගෙනියන්න එක තමයි. කෝ එන්න චූටි අපි යන්. මේ නිමේෂය කියන්නේ හැම කෙල්ලෙක්ගේම ජීවිතේ වෙනස් විදිහට වෙනස් වෙන වෙලාවක්. ඒත් මට කොහොමද වේවිද? මොනවා වෙයිද කියන බය හිතේ හංගම් මේ ගමන යන්න වෙලා තියෙන්නේ. වෙන කෙල්ලොන්ගේ පෙරම් පුරන මොහොතක් වුණාට මට මේක කියා ගන්න බැරි වචන වලට පෙරලන්න අමාරු මොහොතක්. හැබැයි මං ශක්තිමත්ව එන දෙයට මූණ දෙනවා. කියලා මරමුණෙන් මේ ගමන යනවා. මට දෙවියන්ගෙම පීඨයි ඉති. මොකද අනවස් කියන්නේ කට ළඟින් මැස්ස යන්න බෑ. ඒ තරම් කුකුල් කෙන්ති කාර්යයක්. ඒ එක්ක මේ ජීවිතේ ගමන සුන්දර යන්න තිබ්බා. තිත් අතීතයක් නොතිබුණා නම්. මේ නංගි hina වෙලා ඉන්න අද ඔයාව තමයි හැමෝම බලන්නේ. හරි අනේ. අන්න මනාල පාර්ශ්වය කට්ටිය ඇවිත් දැන් ඒවි අනහසුත්. අඩෝ අන්න අනහසා බලහංකෝ ගේ ලස්සනද? එයා ඉස්සෙල්ලා කොහමත් හැන්ඩිනේ බං. හරි තව ටිකකින් උඹේ මිනිහා තමයි. තාම උනේ නෑනේ. එතකම් මම පොඩ සයිඩ් පාරක් ගහන්නම්. ඇසුත් ගහන් කියන ලස්සනකත් හී බැඳලානේ ඉන්නේ. අන්න බලන් උඹේ මිනිහත් එනවා අතන. මේ බන්ද නොබැන්ද අදාළ නෑ මෙතනට. හරි අම්මෝ හරි. මනමාලෙවත් පුරව නගන නැගත වෙලාව හරි. දෙගොල්ලොන්ගේම දෙමව්පියන් ආවනම් මත සම්බන්ධයි. කතාවට කැමති නම් ලයික් කර තාත් කතා කියවීම සඳහා සබ්ස්ක්‍රයිබ් කරගන්න. එහෙනම් දෙවෙනි දිග හැරිමත් අරගෙන ඉක්මනටම මං එන්නම්. ආදරෙයි.